එළුව මැරිලා වැටෙනකන් උඩ පස්සෙන් යන්න වෙනවා. හරි. එළුව මැරුණ වෙලාවට තමයි ඒක කඩාන කන්න වෙන්නේ. ඒ වගේම තමයි දැන් මේ හිතන්නකො මේ පුවක් මිල හරිද රුපියල් 9ට තියෙන වෙලාවේ මේ මිනිස්සයා මොකද්ද? රුපියල් 9ට රුපියල් 3000කම පුවක් ගත්තා නා. හරිද? මේ රුපියල් 3ට පුවක් වැටෙනකොට රුපියලට පුවක් වැටෙනකොට හරිද? කුණු කොල්ලට පුවක් යනකොට ඒ මිනිස්සයාට ආයෙසරක් පුවක් ටික අතේ තියාන බලාගෙන ඉන්න වෙනවා විකුණ ගන්න ආයෙ 9 වෙනකම්. අඩුම ගාන ගිය තම කව කරගන්නත් මේ මිනිස්සයාට මාස දෙක තුනක් ඉව ගන්න වෙනවා මේ අතේ තියෙන මොනවාද? පුවක් ටික ගත්ත මිලට දෙන්න. ඇයි රුපියල් 9ටම රුපියල් 3000 ගන්න මිනිහා පුවක් කරගෙන ඉවරයි. දැන් අතේ සල්ලි නැහැ යටට පුවක් වැටුනොත් එහෙම මිලදී ගන්න. අර නරියට වෙච්ච දේම නෙමෙයිද උනේ. මේ බලන්නකො අපි මේ ස්ට්‍රැටජි එක මෙතනත් ළමයි ඒ ඕකම තමයි පාවිච්චි කරන්නේ. හරිද මෙතන බලන්න දැන් මෙයාගේ ඔන්න පළවෙනි පොයින්ට් එකේදී හරිද ඩොලර් 100කට යාට කොයින් 100 කොයින් 11ක් ගන්න පුළුවන් වෙලා තියෙනවා. මේ කොයින් එක INJ කියන කොයින් එක. හරි. ඩොලර් 100ට කොයින් 11ක් ගන්න පුළුවන් වෙලා තියෙනවා. ආයේ මාකට් එක පල්ලෙහාට වැටුණාන් පස්සේ යා ඩොලර් 100ට කොයින් 33ක් අරන් තියෙනවා. හරි. තවත් මාකට් එක පල්ලෙහාට වැටුණාන් පස්සේ මොකද්ද? යා ඩොලර් 100ට කොයින් 100ක් අරන් තියෙනවා. අන්න මාකට් එක පල්ලෙහාට වැටුණ එක යා ප්‍රයෝජනට ගත්තා. එතකොට මුළු කොයින් ප්‍රමාණය එයා කොයින් 145ක් අරන් තියෙනවා. හැබැයි ඔය පළවෙනි පොයින්ට් එකේම ගත්තාම එයාට කොයින් ගන්න පුළුවන් වෙන්නේ කීයද 33යිනේ. ඔය උඩ 33යි. හරි 33 අරගෙන ඉවර වෙලා මාකට් එක අප් වුණත් කමක් නැහැ ලාභ තමයි. හැබැයි වැටුනොත් මොකද කරන්නේ? බලන් ඉන්න සිද්ධ වෙනවා. බලන් ඉන්න සිද්ධ වෙනවා. අයියෝ මාකට් වැටුණා. දැන් මොකද කරන්න කියලා කල්පනා කර කර ඉන්න වෙයි. අර නරියට වෙච්ච දේ වෙයි. අර කවදා හරි වැටෙයි කියලා පස්සෙන් ඉන්න වෙයි. බලාගෙන ඉන්න වෙයි. හරිද? ඒක නිසා නරි වෙන්න යන්නේ නැතුව මේ මෙතඩ් එකට අපි අනිවාර්යෙන් ක්‍රිප්ටෝකරන්සි මිලදී ගන්නකොට ගන්න ඕනේ. හරි? ක්‍රිප්ටෝකරන්සි මිලදී ගන්නකොට ගන්න ඕනේ. හරිද? මේකට තමයි ළමයි ඩොලර් කොස්ට් ඇවරේජ් කරනවා කියලා කියන්නේ. මේ මෙතඩ් එකට. ඩොලර් කොස්ට් ඇවරේජ් ඔය මහ ලොකු දේවල් නේ වචනවල තියෙන දේවල් ලොකුට ගණන් ගන්න ඕනේ නැහැ. මේ අර්ථය තේරුණා නම් එච්චරයි. දැන් මේක ස්ට්‍රැටජි කරගෙන මේක අපි තවල ඩෙවලොප් කිරීමක් තමයි කරන්නේ. තවදුරටත් මේ concept එක අපි ඩෙවලොප් කරමු. හරි? මේක මෙතෙන්ට නිකන් වැඩේ තේරුණාද?